මේ තියෙන්නේ කළුගඟේ ප්‍රධාන අතුගංගාවක් කරන වේ ගඟේ ඉහළ කොටසේ ස්ථානයක්. ඉතින් බලන්නකෝ මේ ගඟේ මේ පාවෙන්නේ මොනවද කියලා. මේ ලස්සන ගඟේ පාවෙන්නේ බීලා ඉවර කරපු පැණි බීම බෝතලයක්. ඉතින් මේක වතුරට විසික් කරේ මම එහෙමනම් නෙවෙයි. ඉතින් මේ බලන්නකෝ මේ ලස්සන ගම් ඉවුරේ ඊට අමතරව දාලා ගිහින් තියෙන අනිත් දේවල් මේ වගේ ලස්සන ගම් ඉවුරකට වෙලා මත්පැන් බොනකොට පොඩි මෙව් එකක් තියෙනවා තමයි. ඒ වුණාට මේ වගේ ලස්සන තැනකට වෙලා මත්පැන් පානය කළා ඒ මත්පැන් බෝතල් මෙතන දාලා යන එක නම් ඇත්තටම නරක වැඩක්. ඉතින් මේ ලස්සන ස්ථානේ තියෙන්නේ කොළඹ බදුල්ල පාර අයිනේ බලංගොඩ ඇල්ලපොළ කියන ගමේ. මේ බලන්නකෝ මේ බීමත් එක්කම ප්ලාස්ටික් බෝතල් විසික් කරලා තියෙන ආකාරය මම කලින් කිව්වනේ. මේ ස්ථානයේ තියෙන්නේ බදුල්ල පාර අයිනෙමයි. ඉතින් මේ පාර යන අය මේ ස්ථානේ නැවතිලා මේ ස්ථානේ ලස්සන බලලා මෙතනට කරලා ගිහින් තියෙන දේවල් තමයි මේ තියෙන්නේ. මේ ගංගයි පාරයි අතර තියෙන්නේ පොත්ගලක ඉඩමක්. ඒ පොත්ගලක ඉඩම තියෙන්නේ පාරට යටින්. ඊට පහළින් තමයි ගඟ තියෙන්නේ. මේ පොත්ගලක ඉඩමේ ගම්මිරිස් වගාවක් කරලා තියෙන්නේ. ඉතින් මේ ඉවත දාන සියලුම අපද්‍රව්‍ය මේ ඉඩම හරහා පහළට ගිහිල්ලා අර ගඟට තමයි යන්නේ. ඉතින් ඔයාම හිතලා බලන්නකෝ මේ ඉඩම ආයිත පුද්ගලට කොතරම් කරදරයක්ද මේ වැඩේ කියලා. ඉතින් මෙතනදී මේ පේන්නේ අපේ රටේ ජනතාවගේ පරිසරය සම්බන්ධව තියෙන ආකල්ප පහ විනය සම්බන්ධව තියෙන ලොකුම ගැටලුවක්. මේ වගේ ලස්සන ස්ථානයකට ආවහම මේ වගේ තැනක කොහොමද ඉන්න ඕනි කියලා අපේ රටේ ගොඩාක් දෙනෙක් අතර කිසිම හැඟීමක් නැහැ. ගොඩක් දෙනා කරන්නේ මේ ගේන සියලුම අපද්‍රව්‍ය මේ වගේ ස්ථානවල දාලා යන එක තමයි. මේ දෙයට හරියාකාරව පිළියමක් නොගත්තොතින් තව අවුරුදු කීපයකදී මේ ස්ථානවල ඇවිදින්නවත් බැරි තත්ත්වයට මේ ස්ථානපත් වෙනවා. ඒ වගේම තමයි මේ ස්ථානය මදුරුවම් බෝ වෙන කියාපුම තැනක්. පේනව නේද? කුරුම්බ කොම්බ හිස් බෝතල් තියෙන හැටි. ඉතින් මේ පරිසරය සම්බන්ධව ජනතාවගේ තියෙන විනය හදන්න නැතුව මේ රට කිසිම දවසක සංවර්ධනය කරන්න බෑ කියලා තමයි මගේ නම් හැඟීම. ඒ මොකද දන්නවද? විනයක් නැති තැනක අනිවාර්යයෙන්ම තියෙන පිරිහීමම තමයි. මේ රටේ තියෙන මේ පරිහානියට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ මට නම් හිතෙන විදිහට මෙන්න මේ පරිසරය සම්බන්ධව තියෙන විනය පිරිහීම. ඔයා දියුණු රටවල් වල මේ වගේ ලස්සන ස්ථානවල වීඩියෝ ඕන තරම් බලලා ඇති. ඒක වීඩියෝ එකකවත් ඔයා දැකලා තියෙනවද? පරිසරයට මේ වගේ අපද්‍රව්‍ය මුදා හැරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ප්‍රධාන පාරේ ඉඳලා මේ පල්ලෙහා තියෙන ගඟට කුණු අතාරින ස්ථානය. ඔය පේන්නේ අර මම කිව්ව ගම්මිරිස් වගාව. දැන් අපේ රටේ මේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්නේ හොඳටම උඩුදුවල තියෙන්නේ. මේ දේ පාලනය කරන්න නම් තරාතිරම නොබලා සියලු දෙනාටම නීතියෙන් දැඩි දඬුවම් දෙන්න ඕනමයි. ඉතින් ඒ විදිහට නීතිය ක්‍රියාත්මක වෙලා මේ සුන්දර පරිසරය හැමදාමත්ම ලස්සනව සුන්දරව තියේ කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. මේ වගේ තැන අපද්‍රව්‍ය බැහැර කිරීමට තදින්ම විරුද්ධ වෙමු. ලස්සන ශ්‍රී ලංකාවක් හදන්න හැමෝම දායක වෙමු.